Muna pipinya nih. Pipinya nih. Agak. කඩාගෙන බින්දගෙන යනවා. විදුලි වැට තිබ්බොත් හරි. ඔව් ඒකට බයයි. අර පොල් ගස්සේ අර ඔක්කොම කරටින් නෑ. අර මේ දෙක තුන විතරයි හොඳ අරව පෙන්නලා. කවද ඒ ගිය පාර ඔක්කොම පෙරළුවා. තුන් පෙරලලා. කතා කරාද? ඕස්ට්‍රේලියාවේ. ඔව් කතා කරා. මොකද කිව්වේ? ඒව දැන් ඉන්දස්සින් පෙන්නන්නේ කිව්වා. මට වීඩියෝ කෝල් එකක් කරා මම පෙන්නුවා. ඒවා බලලා ලොකු විදියටම බලාපොරොත්තු වෙන්නේ මට මේ වත්තේ වැට හදාගෙන කරන්ටටක් මේව කරගෙන වගාවක් කරගන්න පුළුවන් පසුබිමක් හදාගන්න තිබුණා නම් මට මෙහෙමයි මට කිසිම දෙයක් නැති වුණත් මගේ දරු පැටවු ටික හදාගන්න පුළුවන් මම දරු පැටවු ටික මොන දේ කරලා හරි හිඟා ගහලා හරි මහ කරනවා කියන එක ලොකු බලාපොරොත්තුවකින් මං ඉන්නේ ඇතින්නේ නෑ මල්ලි වාට මේ 6 බර නැහැ. ඇත්තටම බර නැහැ. 6 නේ 10ක් වුණත් බර නැහැ නේද? උන් අපි ආවා අද නැවත වරක් පුංචි පැටව් 6 දෙනා ඉන්න ගෙදරට. හෙට රට බාර ගන්න ඉන්න පුංචි පැටව් ජීවත් කරවන්න මේ ආදරණීය තාත්තා නොවිදිනා දුකක් නැහැ. අනිත් අය තැන් වලින් මුදල් ටික ඉල්ලනකොට මේ තාත්තා අපෙන් මුදල් ඉල්ලුවේ නැහැ. මේ තාත්තා කිව්වේ මට අත් දෙකේ හයිය තියෙනවා මහත්තයෝ. මේ වන අල්ලේ මොනරු ටිකයි සත්තු ටිකයි මගේ වගාව හානි කරන හින්දා මගේ දරුවන්ගේ බඩ වියත රැක ගන්න බෑ. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා නම් මට අලි වැටක් ගහලා දෙන්න, විදුලි වැටක් ගහලා දෙන්න. මට පුළුවන් මගේ දරුවෝ 6 දෙනා ජීවත් කරගන්න. ඒ තමයි තරුණ තාත්තාගේ ශක්තිය. එදා මතක ඇති දරුවෝ 6 දෙනාම එකට වඩාගෙන යෝධයා වගේ නියම තාත්තා කෙනෙක් හැටියට මුහුණ දුන්නා. මේ ආදරණීය පැටවුන්ගේ හෙට දවස සාර්ථක කරන්න මෙත්සිත පදනම ඉදිරිපත් වුණා. කතා කරලා අපිට කිව්වේ කාංචන මේ තාත්තට වනසතුන්ගෙන් වෙන හානිය අවම කරන්න අපි උදව් කරමු. එතකොට මේ දරුවන් ජීවත් වෙන එක තාත්තා වගකීම් බාර අරන් ඉන්න තාමත් ගුණවත් ශක්තිමත් තරුණ තාත්තා කෙනෙක්. ඒ නිසා ඒ ශක්තියට අපිත් ශක්තියක් එකතු කරමු කියලා. එතකොට තමයි අපේ මෙත්සිත පදනම මේ විදුලි වැට සවි කර ගැනීම සඳහා රුපියල් 50,000ක මුදලක් වෙන් කරනවා. අපි අහිංසක මිනිස්සු ඒ රටේ බොහොම අමාරුවෙන් දුක් විඳලා හම්බ කරන සල්ලි. ඒත් එක්කම තමයි එංගලන්තයේ ඉන්න මෙත්සිත පදනමත් එක්ක සමාජයස අපිත් එක්ක වසර ගණනාවක් තිස්සේ අන් අයගේ කඳුළු නිවන්න තමන් නිවන් පතා වැඩ කරන අපේ ආදරණීය වෛද්‍ය නන්ද සිල්වා මැතිතුමා සහ එම මැතිණිය කතා කරලා මට කිව්වා කාංචන මේ වැඩේට මගෙමුත් රුපියල් 35000ක මුදලක් මම දෙනවා. ගිහිල්ලා මේ අයට ශක්තියක් වෙන්න මේ දරු පැටවුන්ට ජීවත් වෙන්න ඒ හුස්ම ටික ගන්න වන සතුන්ගෙන් ආරක්ෂා කරන වැඩේ කරන්න කියලා. ඔන්න මල්ලි මෙත්සිත පදනම සමාජයස අපිත් එක්ක එකතු වෙලා වෛද්‍ය නන්ද සිල්වා මැතිතුමත් එක්ක ඔයාගේ ආදරණීය පැටව් වෙනුවෙන් විදුලි වැට ගහන සල්ලි ටික ගන්න 5000යි 10000යි 15000යි 20000යි 25000යි 30000යි 35000යි 40000යි 45000යි 50000යි 55000යි 60000යි 65000යි 70000යි 75000යි 80000යි 85000යි අපිට කරන්න පුළුවන් වැඩේ පැටව් වෙනුවෙන් ඔන්න අපි ඉටු කළා
ඉතින් මේ සිත් පදනමේ ඉන්න සියලු දෙනාටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. සමාජය සාප්පි. එයාගේ වෛද්‍ය නන්ද සිල්වා මැතිතුමා මැතිණිය. අපිත් ඒක වසර ගණනාවක් වැඩ කරගෙන යනකොට මේ මහා වනාන්තරයක් මැද පුංචි පැටව් එක්ක ඉන්න පවුලට උදව් කරා. අපි දැන් ආපු ගමන් කිව්වේ මේ අම්මා කිව්වේ ගෙදර යුද පිටියක් වගේ කියලා. ඇයි මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ. ඉස්කෝලේ නිවාඩුවට ඉතින් කොල්ල කුරුට්ටු ටික හැම තැනම දුවනවා. හැබැයි මේ අම්මත් පුංචි දරුවා වඩාගෙන අපි දැක්ක තාත්තා අද කුලී වැඩකට ගිහිල්ලා දරුවෝ වෙනුවෙන් මේ ඔවුන්ගේ වගා බිම සරු කරගන්න වතුර ටික ගහන ආකාරය පුංචි දරුවොත් නිකන් ඉන්නේ නෑ එළුවෙක් හරි බලනවා සත්තුන්ට කෑම ටිකට වතුර ටික දෙනවා මේ ආකාරයෙන් සමහර විට හෙට දවස මේ අයගේ ගොඩක් වෙනස් වෙන්න පුළුවන් වේවි. මල්ලි කියන්නකෝ කවදාවත් ඇහැටවත් දැකපු නැති අය ඔයාගේ වගාව වෙනුවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඔයාගේ හදවතට මොන වගේ දෙයක්ද දැනෙන්නේ? ඇත්තටම ගොඩක් ස්තුතියි මෙත්ති පදනමේ සියලුම මට උදව් කරපු හැම දෙනාටම මට මේ කරපු උදව් ඇත්තටම මේ අගය කරන්න බැරි තරම් වටිනවා. මේ ගොඩක් බොහොම ස්තුතියි. ගොඩක් පිං. ඒ කියන්නේ මට මේ දේ කරගන්න ඇත්තටම වත්කමක් තිබුණේ නැහැ. මේ දේ කරගත්තා නම් මට මේ දරු පැටවු ටික ජීවත් කරනවා කියන එක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි මහත්තයා. ඒ වෙනුවෙන් උදව් කරපු සියලුම දෙනාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. අපිට කවද වෙනකොට විදුලි වැට ගහලා දෙනවද? විදුලි වැට මට දවස් 10ක් විතර වගේ යනකොට පුළුවන්. මම අර වැඩ කරන තැන තව දවස් 4-5ක් වැඩ තියෙනවා. ඒ වැඩේ ඉවරලා ගිහිල්ලා ගෙනල්ලා ලී ටික අනම්මනම් හදාගෙන ඒ ටික මේව කරගන්න දවස් 10ක් ඇතුළත වගේ මට හදාලා මම මහත්තයාලට වීඩියෝ එකක් දාලා මේව කරලා වීඩියෝ එකක් එවන්න. ඒක කිසිම දෙයකට වෙන වීදම් කරන්න එපා. නෑ නෑ මහත්තයා නෑ. විදුලි වැට විතරයි. ගොඩ ඉඩම් වැඩ කරලා තිබ්බා ඒවල ගොයන් ටික කපාගෙන ආවා. ඒ වලින් ගෙදර තියෙන ප්‍රශ්න ගොඩාක් දුරට අඩු වුණා. දැන් ඉතින් ලොකුවට අර මේ වගාවක් දැන් යන හන්දා මේ ලොකුවෙන්ම තරම් අමාරුවක් නෑ. මේ වැඩේ වැටත් මේව කරගත්තට පස්සේ මට අලි ප්‍රශ්නේ නැත්තම් ඇත්තටම වගා කරන එක ප්‍රශ්නයක් නෑ. දැන් අලි එනවා මේ පාරේ ඉස්සරහා පාරේ බැලුවොත් අලි අඩි තියෙනවා මෙතන ඉඳන් පල්ලෙහාට වැවට යන කැලේට යන අලි අඩි පාරවල් ගොඩයි. ඒ අලි වැට ගහගත්තා නම් ආයෙත් නෑ.